අපිට දකින පේන රූප පෙට්ටි ඇතුලේ මවාපාන චරිතවලට එහාගේ චරිත මේ සමාජය ඇතුලේ ඉන්නවා. එහෙව් චරිතවලට චරිත සහතික ලියන්නම නෙවෙයි මේ උත්සාහය. මේ තියෙන්නෙත් විශ්වාස කරන්න බැරි විදිහේ තිත්ත ඇත්තක්. මේ කතාව අහලම් බලන්න. මේ ෆීල්ඩ් එකේ විශේෂයෙන්ම මොඩලින් ෆීල්ඩ් එකේ කෙල්ලෝ ඩීල් යනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒක විශ්වාස කරන්න අමාරු නැහැ. එහෙම අයව අපිටත් නිතරම මුණ ගැහෙනවා. ගොඩක් IVIP ලෙවල් එකේ ඒ කියන්නේ ලොකු ගණන් වලට කොටින්ම කිව්වොත් රුපියල් 30000කට එහා ඒ අය ගන්නවා. අනික එයාලා වෙනම ලෝකයක්. හැමෝම එක්ක ඩීල් යන්නේ නැහැ. තෝරාගත්ත බොහොම විශ්වාසවන්ත සුළු අය එක්ක විතරයි. මොකද එයාලා ඒ අයගේ වෘත්තීය ගරුත්වය ගැනත් හිතනවා. මට මේ කතාව කිව්වේ මේ ෆීල්ඩ් එකේම ඉන්න අය සාමාන්‍යයෙන් ගෑනු අයනේ ඩීල් යන්නේ. හැබැයි මෙයා පිරිමි කෙනෙක්. කොටින්ම සම්මානලාභී නළුවෙක්. ලස්සන කොළුවා කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ. අනික තනිකඩයා වගේ තමයි ලෝකයා ඉස්සරහා රඟපාන්නේ. ඇත්තම කතාව මෑන් තනිකඩ නෑ. කලින් බැඳලා ගෑනිව දාලා ඇවිත් ඉන්නේ. ෆීල්ඩ් එකේ හිට් වෙන්න ආසාවෙන් තනිකඩයි වගේ රඟපානවා. මෝ ලස්සන නිසාම ගොඩක් කෙල්ලෝ මූට ආසයි. හැබැයි මුව හොයන් ගොඩක් එන්නේ ඇන්ටි කේස්. ඒකත් මහත ලස්සන ඇන්ටිලාට මෝ විශේෂයෙන්ම කැමතියි. ඩීල් යන්න මෙයා විශේෂ අයකිරීමක් කරනවා. සාමාන්‍යයෙන් ගාන යන්නේ 20000කට උඩ. සමහර ඇන්ටිලා එක්ක පොර ට්‍රිප් එහෙමත් යනවා කියලා ආරංචි. මේ ඇන්ටිලාගෙනුත් සමහර අය ෆීල්ඩ් එකේම ඉන්න නිලියෝ. එක නිලියක් කාලයක් යනකල් මූව නඩත්තු කර මූව එක්ක ලිවින් ටුගෙදර් හිටියා කියලාත් කියනවා. ඒ ගැන නම් ඇත්ත අපි දන්නේ නැහැ. මෙහෙමයි ඉතින් මිනිහා ඒ වැඩෙන් සෑහෙන්න හම්බ කරනවා. රංගපාලා හොයනවට වඩා වැඩි ගාණක් කෝටිපති ගෑණියෙක් අල්ලගෙන එක දවසින් හොයන්න පුළුවන්. මං අහලා තියෙන විදිහට ගොඩක් ගෑනු මෙයා එක්ක යන්නේ උන්ගේ කසාද මිනිහවත් දැනුවත්වලු. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.